ආයිබෝවන් සුබ දවසක් ගාඩ් ලංකා YouTube channel එක නරඹන ඔබව ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කියන්න හදන්නේ බටානා වගාව සම්බන්ධව මුල සිට අසුණු නෙළන තෙක් වීඩියෝවක්. ඉතින් ඔය කට්ටියට මේ පේන්නේ මගේ අක්කර භාගයකට ආසන්න වගේ තියෙන බටානා වගාව. එතකොට ඇත්තටම මම ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවේ නැත්තේ බටානා වගාව බිම් සකස් කරලා ඊට පස්සේ මේවල බීජ ඉඳලා ඊට පස්සේ මේවා ලොකු වෙනකන් නඩත්තු කරලා අන්තිමේට ගෙඩි ඇදුනම් පස්සේම වීඩියෝ එකක් කරන්න හිටියේ. මොකද මගේ අත්දැකීම් තමයි මම ගොඩක් දුරට ඔය කට්ටියත් එක්ක බෙදාගන්නේ. අර අනිත් කට්ටිය වාගේ මොනවා හරි දෙයක් උඩින් පල්ලෙන් කියලා එහෙම අර ඉවත් වෙන ක්‍රමවේදයක් මල් ළඟ නැහැ. ඒකයි මම ඇත්තටම වීඩියෝ එකක් ගොඩක් කරන්න බැරි වුණේ. එතකොට මම දැන් මේ වීඩියෝ එක ඔය කට්ටියට මුලින් ඉඳන්ම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහිදී මම මූලික බිම් සකස් කළේ කොහොමද? ඊට පස්සේ බීජ ඉන්දුවේ කොහොමද? එතකොට කොච්චර බීජ ප්‍රමාණයක් ගියාද? ඊට පස්සේ මේකට යොදපු පොහොර මොනවද? ඊට පස්සේ යොදපු කුමිනාශක වර්ග මොනවද? ඊට පස්සේ වගාව කරගෙන යනකොට ආපු ගැටලු මොනවද කියන මේ හැමදේම මේ වීඩියෝ එකෙන් මම කට්ටියට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද මම හිතන්නේ ඔය කට්ටියට මේ වීඩියෝ එක වගා කරන අලුත් කෙනෙක් හෝ සමහර වගා කරන කෙනෙක් හෝ මේ දෙගොල්ලන්ට මේක වැදගත් වෙනවා. කරුණාවෙන් ඉල්ලා ඉන්නවා වීඩියෝ එක ස්කිප් නොකර මුලින් ඉඳන් අවසාන වෙනතෙක් නරබලා ඔය කට්ටියට මොනවා හරි මීට අමතරව මම සමහර විට මගෙන් කිය යුතු දේවල් තියෙනවා, කියවෙන්න බැරි වෙන දේවල් තියෙනවා. ඒ ඕන දෙයක් මගේ දුරකථන අංකේ තියෙන. එහෙම නැත්නම් කමෙන්ට් තීරුවේ හරි දාන්න. මම අනිවාර්යෙන් මගේ අත්දැකීම් ඔය කට්ටියත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලමු අපි කොහොමද බටානා වගාව කරගෙන යන්නේ කියලා. යාළුවනේ මෙම වගාවට කලින් ඔය කට්ටියට දැකලා තියෙන්නේ නැති මම මිරිස් වගාව තමයි කරේ. ඒ මිරිස් වගාව කරලා ඉවරනම් පස්සේ ඒ පාත්තිම මම යොදාගත්තා මේ වගාව සඳහා. එතකොට මුලින්ම කරේ බිම් සකස් කරන එක. එතකොට බිම් සකස් කරනකොට මම ඇත්තට මුලින්ම කරේ මේ පාත්ති ඒ විදිහටම තියෙද්දි මිනි ටේල මගේ මැෂින් එකක් තියෙනවා මිනි ටේල කියලා. අන්නේ මැෂින් එකෙන් මේ පාත්ති හොඳට කඩාගත්තා. එතකොට පාත්ති කඩා ගන්න කලින් ගොම පොහොර හෝ කරදහයියා ඊට පස්සේ කුකුල් පොහොර ඩොලමයිට් සහ කලවම් මඩ පොහොර එක. ඒකෙන් මම කුකුල් පොහොරයි ඩොලමයිට් කලවම් මඩ පොහොර සහ කරදහයියා මේ පාත්ති උඩට දැම්මා. පාත්ති උඩට දාලා මිනි ටේලර් එකෙන් මේ පාත්ති හොඳට පෙරලා ගත්තා. පෙරලාගෙන ආපහු පාත්ති නැවත යම්කිසි මට්ටමකට සකස් කරගත්තා. සකස් කරගෙන මගේ මේකේ තියෙන ඇත්තටම බිඳු ජල සම්පාදන ක්‍රමයක්. එතකොට ප්‍රධාන ලයින් එකෙන් පාත්ති සාමාන්‍ය 30කට වැඩි ප්‍රමාණයක් තියෙන. එතකොට හැම පාත්තියකටම බිඳුව ගානේ තමයි වතුර යන්නේ. එක පැලයකට බිඳුව ගානේ. එතකොට බිඳු ජල සම්පාදනය ගැන ඇත්තටම මගේ වීඩියෝත් ඇති. ඒකක් බලන්න. එතකොට ඔය කට්ටියක් දන්න බිඳු ජල සම්පාදනයෙන් කරනකොට ඇත්තටම වගාවක් ගොඩාක් පහසු තියෙනවා. එතකොට මම ඊට පස්සේ මිනි ටේල් එකෙන් ඒ විදිහට පස පෙරලාගෙන ඉවර වෙලා ඊට පස්සේ නැවත සමන්නලා ආපහු මේ පොලි මල්ච් එක තමයි එළුවේ. එතකොට අර පරණ මිරිස් වගාවට යොදාගත්තු පොලි මල්ච් එකම තමයි නැවත වගාව මේ පාරත් මේ වගාවට යොදාගන්නේ. බටානා වගාවට අවශ්‍ය බීජ. එතකොට බීජ ඇමරිකන් බෙස්ට් කියන බීජ තමයි මම හදලා තියෙන්නේ. එතකොට ඒකේ විශේෂත්වය තමයි ගෙඩි ඇත්තටම ලොකු වෙනවා. එතකොට වෙළඳ පොලේ සාමාන්‍ය බරක් තියෙනවා. අර වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. එතකොට දැන් අර අපි දැන් බීජ ඉන්දනකොට සාමාන්‍ය මම මේ පේලිය දෙපැත්තම හිටෙව්වා. එහෙම අවශ්‍ය වෙන්න මේ පේලියකට හැදුවනම් හරිය. කියන්නේ මේ පොලි මල්ච් එකේ මැන්දෙන් හැදුවත් කමක් නැහැ. එහෙම නැත්නම් අර සිදුරු කරලා තියෙනවා නම් දෙපැත්තෙන් ඒ සිදුරු වල හැදුවත් කමක් නැහැ. මේකේ හදලා තියෙන්නේ පැල අතර පරතරේ අඩි 3කුත් පේලිය අතර පරතරේ අඩි 1.5කුත්. මොකද මේ පාත්ති හැම එකම අඩි 2ක් පළල පාත්ති. එතකොට ඒ ආකාරයට මම බීජ ඉඳගත්තා. එතකොට ඇත්තටම යාළුවනේ සාමාන්‍ය අක්කර භාගයකට විතර සාමාන්‍ය බීජ ගෑම් 500ක් විතර වගේ යනවා. එතකොට බීජ අපි මේකේ ඉඳන්න කලින් සාමාන්‍ය පැය 24ක් විතර ජලයේ පොඟවලා තියෙනවා. ජලයේ පොඟවලා තියලා ඊට පස්සේ ඒක ගොඩට අරගෙන
තෙතරදි කෑල්ලක ඔතලා අඳුරු ස්ථානයක හෝ එහෙම නැත්නම් මල් පෝච්චියක් කරන් ඒකේ පස් ටික මේවා කරලා ඒක යටින් හරි තියලා කොහොම හරි දවස් දෙකක් හෝ තුනක් තිබ්බන් පස්සේ මේවල කණු කැපෙනවා. එතකොට කණු කැපුණාන් පස්සේ ඒ බීජ තමයි අපි ඉඳවා ගන්න සිදු කිරීම කළ යුත්තේ. එතකොට මම මුලින්ම කියන්නම් බීජ ඉඳපු තැන හදනවන් පස්සේන පළවෙනි ගැටලුව අංක 1 තමයි මීයන්ගෙන්. රාත්‍රී කාලයේදී මීයන්ගෙන් කරදෙන සිදු වෙනවා. මොකද යාලා පේලියකට හිටියාම පාති කෙරවලට යනකම් ඇට ටික ඔක්කොම විනාශ කරනවා. අනිත් එක දවල් කාලයේදී කටුස්සන් සහ කොබෙයන් ඔන්න සත්තු තුන් දෙනාගෙන් කුඩා කාලේ පැල පරිස්සම් කරගන්න. ඊට පස්සේ අනිත් එක තමයි සාමාන්‍ය පැල වලට දවස් 4-5ක් විතර ගියන් පස්සේ ගොළු බෙල්ලන්ගෙන් හානිය සිදු වෙනවා. ගොළු බෙල්ලන්ගේ හානිය සිදු වෙනකොට අර එයාලා එක්ක වටින් ගලවලා අයින් කරන්න නැත්නම් මොන හරි ක්‍රමයකින් එයාලා වගාවෙන් ඉවත් කරනවා නම් හොඳයි. මොකද ගොළු බෙල්ලෝ සක්‍රිය වෙන්නේ ගොඩක් දුරට රෑ 7ත් 10ත් අතර වගේ කාලේ. ඒ කාලේ ටෝච් එකක් කරන් ගියන් පස්සේ ගොඩක් කට්ටිය එකතු කරලා ඈතකට ගිහිල්ලා දාන්න පුළුවන්. එතකොට මූලික බිම් ප්‍රකාශ කිරීම සහ බීජ සිටුවා ගැනීම ඒ ආකාරයට සිදු වෙනවා. ඊට පස්සේ දැන් අපි බීජ සිටුවා ගත්තන් පස්සේ සාමාන්‍ය දවස් 3-4ක් යනකොට පැල උඩට මතුවීම සිදු වෙනවා. එතකොට මේ පොලි මල්ච් එකේ පැල හදලා තියෙනවා නම් තියෙන අවාසිය තමයි පොලි මල්ච් එක හෝ ඩිප් ටේප් එක පැලේක ගෑවුනොත් අනිවාර්යෙන් පැල මැරෙනවා. ඒ පායන කාලේ කරොත් නම් ගොඩක් අර හීට් එකත් එක්ක ඊටරෙත් ඇතුලේ තියෙන හීට් එකත් එක්ක ඒ හීට් එක අර සිදුරෙන් පිට කරනකොට පැලේට හරහා තමයි උෂ්ණත්වය යන්නේ. එතකොට ලොකු උෂ්ණත්වයක් තියෙනවා. ඒක අනිවාර්යෙන් පැල ගොඩක් ඒවා මැරෙනවා. ඒ හින්දා පොලි මල්ච් එක දානවා නම් අනිවාර්යෙන් සිදුර ටිකක් ලොකු කරගන්න. කුඩා සිදුර දාන්න එපා. සිදුර ලොකු කරගන්න. ඒක මම හිතන්නේ පායන කාලේ ගොඩක් වාසි වෙනවා. වැහි කාලේ නම් සිදුර පොඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. පායන කාලේ සිදුර ලොකු කරගන්න. ඊට අමතරව සාමාන්‍ය පැල වලට දින 10ක් විතර එනකන් උදේ හවහ සාමාන්‍ය ජල සම්පාදනය සිදු කරන්න. අර ගොඩක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. පොළොව පොඩක් වේලන ගතිය අඩු කරගන්න. එතකොට තව දෙයක් කිය යුතුයි. ඔය කට්ටියට මම මුලින් කියන්න අමතක වුණා බටානාව ඇත්තටම අවුරුද්ද පුරාම හොඳ මිලක් තියෙන වර්ගයක්. එතනනු සාමාන්‍ය ජනවාරි පෙබරවාරි වල ඉහළ මිලක් තියෙනවා. ඊට අමතරව මැයි ජූනි ජූලි ඔන්න ඔය මාස තුනෙත් ඉහළ මිලක් තියෙනවා. ඒකට හේතුව තමයි බටානා වගාවේ ওই කාලේ අනිවාර්යෙන් බීජ සිටෙව්වොත් ඒ කියන්නේ අමාරු කාලයක තමයි බීජ සිටවන්න තියෙන්නේ. අපි කියන්නේ අවාරේ කියලා. ඒකට අවාරේ සිටෙව්වොත් ඉතාමත් හොඳ මිලකට යන්න පුළුවන්. සාමාන්‍ය ඔය කියන මාසවල වෙළඳ පොලේ සාමාන්‍ය රුපියල් 300න් ඉහළත් යනවා. සමහරට 400 500 වෙන්නත් පුළුවන්. ඒකින් හින්දා හොඳ අවධානයෙන් ඉන්න. ඇත්තට මම මේ වගාව කරේ අප්‍රේල් 1 වෙනිදා තමයි මම බීජ ඉඳවලා තියෙන්නේ. එතකොට අදට දින සාමාන්‍ය 42ක් විතර වගේ වෙනවා. දැන් මේවල ලොකු ගැටල්ලා තියෙනවා. මම ඔය කට්ටියට ඉස්සරහට පෙන්නන්නම් ගැට අල්ලපු එක. දැන්ට අර මේ ඔය කට්ටියනේ මේ විස්තරය කරන්න ඕන හින්දා තමයි මේ වගාව පෙන්නලා මම වීඩියෝ එකක් කරන්නේ. එතකොට අපි ඒ විදිහට පොලි මල්ච් එක දාලා හදනවා නම් එහෙමයි. එතකොට යාළුවනේ මේ තව දෙයක් කියන්න ඕනේ. පොලි මල්ච් එක සාමාන්‍ය පායන කාලෙක දාන්න අවශ්‍යම නැහැ. පොලි මල්ච් එක දැම්මා කියලා එහෙම ලොකු වාසියක් නැහැ. මොකද මේක එකපාරක් හෝ දෙපාරක් තමයි උදුළු ගන්න පුළුවන්. එතකොට අර වැහි කාලෙක හදනවා නම් අනිවාර්යෙන් පොලි මල්ච් එක දැම්මට කමක් නැහැ. මොකද වර්ෂාවේ පස හොදාන යනවා එකක්. අනිත් එක තමයි කැලේ එනවා. එතකොට මේ වගාවට වැඩි කැලේ එනවා. දැන් ඔය කට්ටියට මේ පේනවා. මගේ වගාවේ ඔය කට්ටියට පේනවනේ. වගාවේ කැලේ නැහැ. කැලේ නැති වෙන්න හේතුව මුල් කාලේදී නම් මේකේ අර පොලිතින් සිදුරු වශයෙන් එන කැලේ ඇත්තටම මම උගුල්ලා දැම්මා. ඇත්තටම දැන් කැලයක් එන්න බෑ. මොකද දැන් මේක සම්පූර්ණ කාණු පාති ඔක්කොම වහගෙන තියෙන්නේ. එතකොට දැන් ඔය කට්ටියට පේනවා සාමාන්‍ය දවස් 35 40 පෙන්නන් පස්සේ මේ පැහුම් පාට වගේ වැටෙනවා. ඒ කියන්නේ කොළ ටික ටික යාලා වයසට යනකොට කහ පාට වෙන්න ගන්නවා. එතකොට සාමාන්‍ය මේ කාලේදී මේ මල් ගෙඩි අල්ලීමත් ඇත්තටම වැඩි. එතකොට මම ඔය කට්ටියට කිව්වා බටාන හදන්න ඕනේ මාස මොනවාද කියලා. සාමාන්‍ය අප්‍රේල් හදවනම් හොඳයි. එහෙම නැත්නම් දෙසැම්බර් හදන්න. මොකද මේක දින 45 60ත් අතර කාලේදී අසනු ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය අමාරු කාලේ අවාරේ කියලා කියන්නේ. අවාරේ තමයි හදන්නේ. එතකොට අවාරේ හදනකොට තියෙන ගැටලු මම ඔය කට්ටියට කිව්වා කාලගුණික ගැටලු සම්බන්ධව. ඊට පස්සේ අනිත් එක තමයි මේක අනිවාර්යෙන් ওই කාලේ වැස්සට අහු වෙනවා. වැස්සට අහු වෙනකොට
අපි මේ වැල් හොඳට පදම් කරන්න ඕන. වැල් පදම් කරනවා කියලා කියන්නේ වැල් පුළුවන් තරම් කාණුවේ දුවන්නේ නැතුව කාණුවට වැටෙන වැල් ඔක්කොම උඩට දාගෙන යන්න ඕනේ. මුල් කාලේ සාමාන්‍ය මාසයක් විතර යනකම් වැල් උඩට දාගෙන යන්න ඕනේ. එතකොට එතනින් පස්සේ දාන්න අමාරුයි. එහෙම ගැටලුවක් නැහැ. ඊට පස්සේ කොහොමත් හා වෙනවා. මොකද අර තෙල් ගහන්න යන්න බෑ, පොහොර දාන්න යන්න බෑ. ඒ වගේ ගැටලු කොටස් මතුවෙනවා. ඒ හින්දා මුල් කාලේ වැල් ටික අනිවාර්යෙන් පාත්තිය උඩට දාගෙන යන්න. ඊට පස්සේ සාමාන්‍ය දවස් 20න් විතර වාගේ මල් හට ගැනීම සිදු වෙනවා. බටානාවල සුවිශේෂී දෙයක් තමයි ඉස්සෙල්ලම එන්නේ ගැහැණු මල්. ඒ කියන්නේ අර චූටි ගෙඩියක් එක්ක එන්නේ. අන්න ඒ මල් තමයි ඉස්සෙල්ලා එන්නේ. එහෙම මල් ආවන් පස්සේ වෙන්නේ පිරිම් මල් එන්න පරක් වෙනවා. පිරිම් මල් ඒ මල් ඇවිල්ලා දවස් 10කටත් පස්සේ වයි තමයි සාමාන්‍ය දවස් 30න් විතර වයි තමයි පිරිම් මල් එන්නේ. සමහර රෝගාවල් වල පිරිම් මල් දවස් 15 මේ 20න් 25න් විතරත් එනවා. ගොඩක් දුරට පිරිම් මල් එන්නේ දවස් 30 පහු වෙලා. ඒකට ගෑනු මල් කලින් එනවා, පිරිම් මල් පහු වෙලා එනවා. එහෙම වෙච්චාම අර නිසි පරාගණය සිදුවන්නේ නැහැ. මොකද ගෑනු මල් විතරක් තිබුණාට ඒ ගෙඩිය ලොකු වෙන්නේ නැහැ. ගෙඩිය අනිවාර්යෙන් හැලිලා යනවා. ඒ හින්දා ඔයාලා බටානා වගාව කරන්න කලින් බටානා වගාව අපි කියමුකෝ පළවෙනිදා හදන්නේ කියලා. ඊට දවස් 15කට කලින් වෙන තැනක පොඩියට බටානා වගාවක් කරගෙන යන්න. සාමාන්‍ය වැල් 50ක් විතර වගේ හදාගන්න. මොකද ඒ කියන්නේ ඉදිරි කාලේදී අනිවාර්යෙන් මල් පරාගණය කිරීම සිදුවන්න ඕනේ. මොකද නැත්තම් වෙන්නේ බටානාවල මුල් ගෙඩි ටික ඔක්කොම වැටෙනවා. මොකද පිරිමි මල් නැතිකමින් ගෑනු මල් වලට හරියට ඒක පෝෂණය නොලැබීමෙන් මල් හැලෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම පැත්තක වැල් 50ක් විතර හදාගන්න. එහෙම නැත්තම් පිටින් අනිවාර්යෙන් පිරිමි මල් ගෙනල්ලා පරාගණය කිරීම සිදු කරන්නම ඕනේ. ඔකටට මම පෙන්නන්නම් පිරිමි මලක් සහ ගෑනු මලක් කියන දෙක. ඔය කට්ටියට මේ පේන්නේ ගැහැණු මලක්. එතකොට මේක ගැහැණු මලක්. ඔය කට්ටියට මම පෙන්නන්නම් දැන් පිරිමි මලක්. මේ තියෙන්නේ පිරිමි මල. එතකොට මේකේ මේ පිරිමි මලේ තියෙන පරාග අර ගැහැණු මලේ අනිවාර්යෙන් තවරා ගැනීම සිදු කරනවා. ඒකට ඒ සඳහා චූටි පින්සලක් වගේ දෙයක්කින් මේ අතුල්ලා ගැනීම සිදු කරනවා. එහෙම කරන් පස්සේ වෙන්නේ සාමාන්‍ය මීමැස්සු නැති වුණත් අර ස්වභාවික විදිහටම පරාගණය සිදු වෙනවා. එතකොට පරාගණය කරන්නේ ඒ විදිහයි. ඊට පස්සේ සාමාන්‍ය ඔය කටියට මම කිව්වා ඉස්සෙල්ලා පිරිමි මල් ගැහැණු මල් ඒ සම්බන්ධව. එතකොට ඒ පරාගණය කරන් පස්සේ ඊටමත් නිරෝගීමත් හොඳ ගෙඩි තමයි එන්නේ. මේ කටියට තියෙන්නේ මේ මමත් මේ වගාව මුලින් කරේ. මොකද ඔය කටියට අර මේක කියන්න ඕන හින්දා මම ඇත්තටම පිටින් මල් ගෙනල්ලා තමයි මේක පරාගණය කරේ. මොකද මගෙත් පිරිමි මල් ආවේ මේ ගෑනු මල් හැදිලා සතියකට පස්සේ. එතකොට අර මගේ මේ මුලින්ම ආපු ගෙඩි ටික ඇත්තටම ඔක්කොම මේ දිය වෙලා ගියා. කියන්නේ ගෙඩිය හැදෙනවා. හැදිලා මල හැදුනන් පස්සේ ගෙඩියත් එහෙමම සවුත් වෙලා යනවා. ඔය කට්ටියට මම පෙන්නන්නම් එහෙම ගෙඩියක්. මෙන්න මේ වගේ ගෙඩි. මේකේ මේ දැන් ගැහැණු ගෙඩියක්. එතකොට මේක පරාගණය වෙලා නැහැ. අනිවාර්යෙන් වෙන්නේ ගෙඩිය මේ විදිහට මල හැලුණා. ඊට පස්සේ මේක හැකිල්ලා යනවා. ඊට පස්සේ සාමාන්‍ය අපි මුල් වටේ විතරයි මේ විදිහට පරාගණය සිදු කරගන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය මීමැස්සෝ ආවන් පස්සේ එයාලගෙන් අපිට ලොකු උපකාරයක් ලැබෙනවා. එයාලා ඇත්තටම සම්පූර්ණ වගාවම පරාගණය කිරීම සිදු කරනවා. එතකොට ගෙඩි හැදීම, මල් හැදීම අන්න ඒ විදිහට තමයි වෙන්නේ. ඊට පස්සේ මම ඔය කට්ටියට කියන්නම් බටානා වගාවේ කොහොමද මේ මට්ටමකට ගන්න පොහොර දාන්න ඕන හැටි. එතකොට බටානා වගාවේ පොහොර
මුර දෙකක් දාන්න ඕනේ. පළවෙනි මුරේ සාමාන්‍ය පැල, ඒ කියන්නේ අපි කණු කැපිච්ච බීජේ ඉඳලා දින 10කට පස්සේ මූලික පොහොරක් විදියට යොදන්න ඕනේ. සමාන මේ පළවෙනි පොහොර මුරේ යොදන්න ඕනේ. එතකොට අපි මූලික පොහොර විදියට අර මම ඔය කටියට කලින් කිව්වේ කොම්පෝස් කරදහයියා, ඊට අමතරව කලවම් මඩ පොහොර එක, ඒ වගේ දේවල් දාලා තිබුණු හින්දා මම මුලින් වලවල් වලට වෙන පොහොර දැම්මේ නැහැ. එතකොට අපි පොහොර දින 10කින් යොදනකොට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන ප්‍රධාන මූලධර්ම තුන අනිවාර්යෙන් ශාකයකට අවශ්‍ය වෙනවා. ඒකෙන් නයිට්‍රජන් කියන එක තමයි ඉස්සලම ශාකයේ වර්ධනයට බලපාන්නේ. එතකොට අපි කඩෙන් පොහොර ගන්නකොට නයිට්‍රජන් වැඩිපුර තියෙන පොහොර එකක් ගත්තා නම් හරි. එතකොට අර විලඳ පොලේ තියෙනවා ටිකක් ගණන් වැඩි පොහොර එකක් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය රුපියල් 200-250ට පොහොර තියෙනවා. ඒ වගේ කලවම් පොහොර එකක් ගන්න. සමහර නම් ගොඩක් වෙලාවට කලවම් පොහොර ගෙනල්ලත් කලවම් කරගන්න විවිධ පොහොර මම සමහර වෙලාවට කියනවා. නමුත් මේ පාර කරේ විලඳ පොලෙන් සාමාන්‍ය රුපියල් 200ට විතර තියෙන නයිට්‍රජන් වැඩිපුර තියෙන කලවම් පොහොර එකක් තමයි මම දැම්මේ. එතකොට මම මේක අර වෙන්චූරි එක හරහා නෙමෙයි යවුවේ, සාමාන්‍ය පැලේට අතින් තමයි දැම්මේ. සාමාන්‍ය අපි පැලේ මුල ඉඳන් සාමාන්‍ය අඟල් 6ක් වගේ දුරකින් ගිනි පෙට්ටි පියන් කාලක් වගේ දානවා නම් හොඳයි. කියන්නේ ග්‍රෑම් 10ත් 20ත් අතර ප්‍රමාණයක් එක පැලයකට වැටුණා නම් ඇති. මොකද මූලික පොහොර විදිහට අපි අර ගොම පොහොර, කුකුල් පොහොර, කරදහයියා, කොම්පෝස් ඒ වගේ දේවල් දාලා හින්දා ලොකුවට පොහොරක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොළවත් බුරුල් කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට. එතකොට ඔයාලා විවිධ විදියට වගා කරන සමහරට විසුරුම් ජල සම්පාදන පද්ධතියෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතින් වතුර ගහලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර හරවලා වෙන්න පුළුවන්. එතකොට මර වීඩියෝ එක දික් වෙනවනේ. මේ මට ඒකේ හැමදේම ගැන අර කොටසින් කොටස විස්තර කරොත් ඒ හින්දා ඒ කවුරු හරි ඒ සම්බන්ධ මොන හරි වගාවක් කරලා තියෙනවා නම් මගේ දුරකථන අංකයට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් කමෙන්ට් තීරුවේ උපසක් ඉල්ලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මම අනිවාර්යෙන් ඒක බලලා ඔය කට්ටියට ඔයාලගේ වගාව අනුව උපදෙස් දෙන්න. ඒ කියන්නේ මගේ අත්දැකීම කට්ටියත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි පොහොර මුර දෙකක් යොදනවා දවස් 10න් 20න්. එතකොට මුලින් යොදනවා නයිට්‍රජන් වැඩිපුර පොහොර, ඊට පස්සේ දවස් 20න් යොදනවා පොටෑසියම් වැඩිපුර පොහොර. ඊට අමතරව අර විදියට දින 10කට හෝ 7කට වතාවක් වගාව ආරම්භ කරලා දින 7 සිට ඇල්බර්ට් සොලියුෂන් කියන නයිට්‍රජන් වැඩිපුර තියෙන දියර පොහොර එකක් දෙනවා. ඊට පස්සේ මල් ගෙඩි අල්ලන කාලේ තියෙනවනේ සාමාන්‍ය දවස් 20න් විතර. එතකොට ඒ කාලෙට අර මම ඔයාලට කිව්වේ බෝරෝන් ප්ලස් එකයි නරිටා කියන දියර පොහොර එක එකට කලවම් කරලා වගාවට 3 පාරක් විතර ස්ප්‍රේ කරන්න දවස් 4කට වතාවක්. එතකොට මේ මල් හොඳට මේ උත්තේජන වෙලා මල් එන්න බලනවා. ඒක වෙන විශේෂයෙන් මේ අර ගැහණු මල් නිසල්ලෙන්නේ. එතකොට පිරිමි මලුත් ඒත් එක්කම එන්න බලනවා. එතකොට පිරිමි ගැහණු මල් දෙක වගාවේ තිබ්බා කියන්නේ අපිට අතින් පරාගණය කරන්න ඕනේ නැහැ. මීමැස්සා විසින් ඔටෝම ඒවා පරාගණය වීම සිදු වෙන ලබනවා. යාළුවනි ඊට පස්සේ තමයි කෘමිනාශක යොදන එක ගැන මම ඔය කට්ටියට කියන්න. කෘමිනාශක අර මම කොමඩු වගාව ගැන ඔය කට්ටියට කලින් වීඩියෝ ගෙනාවනේ. ඒ විදිහටම තමයි මම මේවටත් කෘමිනාශක යදුවේ. එතකොට ඇඩ්වාන්ස් කෘමිනාශක සහ නෝමල් කෘමිනාශක. එතකොට ඇඩ්වාන්ස් කියලා අපි ගන්නේ ටිකක් සැර වැඩි තෙල්. ඒ කියන්නේ ඔය සෝරෝ, ඇඩ්මයර්, මාෂල් විස්, ප්‍රොපෙනෝස් ඒ වගේ දේවල්. සුළු කෘමිනාශක ගණයට අයිති වෙන්නේ සාමාන්‍ය ඇක්ටාරා, චෙස්, ප්‍රොවාඩෝ වගේ ඒවා. මොකද එතකොට වගාවට මුලින් කෘමිනාශක යොදනකොට ප්‍රාථමික කෘමිනාශකයක් යොදන්න. සාමාන්‍ය ඉස්සල්ලා මම නම් කරේ බීජේ ඉඳලා දින 7කින් ඇක්ටාරාග කෘමිනාශකයේ ස්ප්‍රේ කරා. ඊට පස්සේ ආයි දින 7කින් චෙස්, ඊට පස්සේ ආයි දින 7කින් ප්‍රොවාඩෝ, ඊට පස්සේ දින 7කින් සෝරෝ, ඊට පස්සේ ආයි දින 7කින් සෝරෝ එකට මාෂල් විස් පොඩ්ඩක් කලවම් කරලා තමයි මේවා කරේ. එතකොට අර මං කිව්වේ සාමාන්‍ය දවස් 20 25 වෙනකොට මල් ගෙඩි අල්ලලා පරාගෙන වෙන කාලට ওই සැර තෙල් පාවිච්චි කරන්න යන්න එපා. විශේෂයෙන් ප්‍රොපනෝස් වගේ තෙල් පාවිච්චි කරන්න යන්න එපා. හැමුණොත් වගාවට එන මීමැස්සෝ අඩු වෙනවා. එතකොට කෘමිනාශක යොදනකොට සාමාන්‍ය කෘමිනාශක නම් උදේ දුවට කමන්නේ මල් ගෙඩි ඇල්ලුවන් පස්සේ හවසට කෘමිනාශක යොදන්න. පුළුවන් නම් හැන්දෑවේ 6න් පස්සේ යොදනවා නම් හොඳයි. ඊට පස්සේ කෘමිනාශකයේ විදියට යොදනවා. ඊට පස්සේ ඔය කට්ටියට මම කියන්නම් දිලීරනාශකත් යොදන්න ඕනේ. ඔය කට්ටිය මම ගෙඩියක් පෙන්නන්නම්. මේ ගෙඩිය මෙන්න මේ ගෙඩිය. මේ තියෙන දිලීර.
එතකොට දිලීරනාශකත් සාමාන්‍ය දින 7කට වතාවක් වගාවට ස්ප්‍රේ කිරීම සිදු කළ යුතුයි. දිලීර කියලා කියන්නේ සාමාන්‍ය දිලීර බැක්ටීරියාව දෙක මෙන්න බලනවා. එතකොට අර මේ වට්ටක්ක ශාකයක් වට්ටක්ක කුලයට අයිති වගාවක් නිසා විචිත්‍ර වත්‍ර වෛරසය එනවා. එතකොට වෛරසයට අපි අර විදියට එන්න කලින් කියපු කුමිනාශක යොදනවා. එතකොට දිලීර එන්න කලින් ඩැකොනිල් මැංගෝ ෂෙප් කැප්ටාන් ඒ වගේ දේවල් යොදන්න වගාවට දවස් 7කට හෝ දින 10කට වතාවක්. එතකොට කුමිනාශක දිලීරනාශක පොහොර ගැන මම ඔය කටිය දුවා. ඊට අමතරව මල් වෙන කාලට මල් පරාගණය කරන්න ඕන හැටි කියලා දුන්නා. ඊට පස්සේ යොදන්න ඕන ඒ කියන්නේ බීජ ඉඳන්න ඕන ඉහළ මිලක් කියන්නේ මොන කාලෙද කියන එකත් මම ඔය කටියට කියලා දුන්නා. එතකොට මම හිතනවා මම ගොඩක් දේවල් කියලා දෙන්න ඇති කියලා. ඊට අමතරව තව සමහරට මගෙන් නොකිය යුතු දේවලුත් ගොඩක් ඇති. එහෙම දෙයක් තව තියෙනවා නම් මම පස්සේ වීඩියෝ එකකින් ඇත්තටම ගෙනෙන්නම්. දැනට මම හිතනවා කට්ටියට වගාවක් කරගෙන යනකොට ප්‍රමාණවත් කියලා. මොකද බය නැතුව බටානා වගා කරන්න ගොඩක් කට්ටිය බටානා වගා කරන්නේ අර කහපාට වෛරස් එක. ඒ වෛරස් එක ආවන් පස්සේ වැල් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එතකොට මම කියපු ආකාරයට ඔය තෙල් පොහොර ක්‍රමවත් පිළිවෙලට ගහලා වගාව නිරතුරු නිරීක්ෂණය කරොත් අපිට ලෙඩ රෝග වලින් ගොඩක් දුරට ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. එතකොට සාමාන්‍ය දින 40 වගේ පෙන්නම් පස්සේ ඔය කට්ටියට මේ පේන්නේ දැන් මේ පැහුම් පාට වගේ. එතකොට ඒක ස්වභාවික ක්‍රියාවලියක්. සාමාන්‍ය දින 40 විතර පෙන්නම් පස්සේ වගාව පොඩ්ඩක් කොළ පාට වෙනවා. එතකොට මං කියන්නේ ඔය කට්ටිය හැමෝටම මේ ඩ්‍රිප් ටේප් දාලා මේ විදියට පොලිමල් දාලා හැම කරන්න කියලා. මොකද වියදම වැඩි. ඔය කට්ටියට ඕන නම් සාමාන්‍ය වැහි කාල නම් මේ විදිය කරගන්න නම් හොඳයි. මොකද උස්පාති දාන්න කියන්නේ වැහි කාලෙට ජලය බහලා යන්න පුළුවන්. ඒ කියන්නේ පහසු වෙන විදියට. නැත්තම් මෙන්නේ මේ ගෙඩි කුණු වෙන එක, වැල් කුණු වෙන එක. එතකොට අර පායන කාලෙක නම් මේ පොලිමල් දාන්න අවශ්‍යම නැහැ. සාමාන්‍ය කැලේ එකපාරක් කුදුරු ගාලා පස් ටික ලං කරපුවාම හොඳටම ඇති. එතකොට අපි ජලය ස්ප්‍රේ කරලා හරි විසුරුම් පද්ධති හරි නැතුව අතින් හරවලා හරි එහෙම කරනවා නම් සාමාන්‍ය විදිහට මේ සකස් කරගත්තට හමන්නේ නැහැ. නමුත් අර වර්තමානයේදී පවතින්නේ දේශගුණික විපර්යාස මත සිදුවන ක්‍රියාවලියක්. අපිට වැස්ස කොයි කාලෙද, පයවිල්ල කොයි කාලෙද කියන්න බෑ. ඒ දෙකටම හුරු වෙන විදිහට අපි සූදානම් වෙනවා නම් මම හිතන වගාව අපි හිතන අවසාන ප්‍රතිඵලය ගන්න පුළුවන්. දැන් ඔය කට්ටියට මේ පේනවා දැන් මගේ මේ දැන් ගෙඩි හොඳට අල්ලලා තියෙන්නේ. සාමාන්‍ය කට්ටියට පේනවා. සමහර ගෙඩි තියෙනවා මේ දැන් මේ ගෙඩිය පෙන්නන්න. මෙන්න මේක හරියට පරාගණය වෙච්ච නැති ගෙඩියක්. ඒකට වගාවක් ගත්තාම අපිට වගාව 100%ම මේ ගෙඩි ගන්න බෑ. විවිධ ලෙඩ රෝග එනවා මේව කියලා. සමහර කට්ටිය දැන් මට වුණත් කෝල් කරලා අහනවා කොමඩු වගාව ගැන. ගෙඩියක් දෙකක් හැලෙනකොට ඉතින් අර දුකයි මේ ලෙඩේ මේක මොකද්ද කියලා. එතකොට අපි අර 100%ම නවත්තන්න බෑ. ඔය මොන කවුරුණත් ඇත්තටම 100%ක් එහෙම නවත්තන්න බෑ. විවිධ රෝග එනවා. දැන් ඔය කට්ටියට මම මේ මගේ වගාවේ වුණත් දැන් සාමාන්‍ය තැන් වල මේ වෛරසය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් නම් අර වෛරසය ආවට අවුලක් නෑ. මොකද දැන් ගෙඩි අල්ලලා ඔක්කොම ඉවරයි. මේ ගෙඩි පැහෙන්න විතරයි දැන් තියෙන්නේ. එතකොට ඉල්මැස්සගෙන් ආනියට මම අර පෙරමෝන ගුල් වගේක් අටවලා තියෙනවා වගාවෙන් ඈත. ඒ අරනකොට දැන් ඇත්තටම ලොකුවට කුමිනාශක, දියර පොහොර, දිලීරනාශක ඒවායේ මොනවත් දැන් නම් ස්ප්‍රේ කරන්නේ නැහැ. දැන් ගොඩක් දුරට හැමදේම නැවැත්තුවා. දැන් ඔටෝ වගාවර නිකන් සත්තුන්ට දීලා තමයි තියෙන්නේ. සත්තුන්ට කියන්නේ මීමැස්සොන්ට දීලා තියෙන්නේ. මොකද එයාලා වගාවේ නිරතුරු ඉන්නවා කියන්නේ මේන හැම ගෙඩියක්ම එයාලගේ පරාගණය සිදු වුණොත් අපිට අර පොඩි ගෙඩියක් හරි ගන්න පුළුවන්. ඒ හින්දා මම දැනට තෙල් ගහන එක නවත්තලා තියෙනවා. ඉතින් යාළුවනේ ගොඩක් දේවල් කිව්වා. වීඩියෝ එක තවත් දික් වෙන නිසා මම දැන්ට මේ වීඩියෝ එකෙන් නවතින්නම්. වීඩියෝ එක නරඹුවට ඔය කටට ගොඩක්ම ස්තුතියි. මොන හරි දෙයක් මගේ ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. එතකොට ඔයාලා මං කියන දේම 100% කරන්න කියලා මං ඉල්ලා හිටින්නේ. මගෙන් මොන හරි දෙයක් ගන්න දෙයක් තියෙනවා. ඒ දේ ගන්න. ඊට අමතරව තව මොන හරි දෙයක් අහන්න තියෙනවා නම් මගෙන් අහන්න. ඒත් එක්ක මං චූටි ඉල්ලීමක් කරනවා. මං අර
YouTube කලාවේ මම හිතන්නේ මේ මගේ අත්දැකීම් තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න එක හින්දා දැන් මම මීට කලින් කොමඩු වීඩියෝ දාලා තියෙනවා. ඊට පස්සේ මිරිස් වීඩියෝ කීපයක් දාලා තියෙනවා. ඉතින් ඒ වලින් ගොඩක් කට්ටිය මාත් එක්ක කතා කරලා උපදෙස් ගත්තා. ගොඩක් කට්ටිය ඇත්තට මට ඡායාරූපේ ඔයාලගේ වගාවේ සාර්ථකත්වයේ සමහරු ඇත්තට මං ගත්තට වැඩිය ලොකු අස්වැන්නක් කරන් තියෙනවා. සමහරු අක්කර කාල භාගයක් කරේ. ඉතින් ඒ ඇත්තට මට ඒක ලොකු සතුටක්. ඒ කට්ටියට සතුටුයි. ඒ කට්ටිය ගොඩක් ස්තුති කරලා තිබ්බා. ඉතින් ඒ හැම දිනාටම මාව විශ්වාස කරාට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ නරඹනවා ඇති ඒ කට්ටිය ගොඩක් දෙනෙක්. ඉතින් ඔය කට්ටිය මාව ධෛර්යමත් වෙන්නත් මොන හරි දෙයක් කියාගෙන යන්න. ඒත් එක්කම මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මේ සහයෝගයක් ලබා දෙන්න. ඊට පස්සේ මොන හරි කමෙන්ට් එකක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් තීරුව සඳහන් කරන්න. ඊට අමතරව තව කාට හරි වැදගත් කියලා මේක හිතනවා ඔයාලත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. හැමෝම එක්කම බෙදා ගන්න. අර තව දෙයක් කිය යුතුයි. මොකද මම අර කැමරාවක් අරගෙන වගාව මැන්දට වෙලා එහෙම උපදෙස් දෙන්න යන්නේ නැහැ. මොකද වගා කරන්නෙත් මම, කැමරා කරන්නෙත් මම, නඩත්තු කරන්නෙත් මම, වීඩියෝ එක හදන්නෙත් මම. ඒ හින්දා අර මේ වීඩියෝ එකේ විවිධ අධියරවල් මම ඔය කට්ටියට පෙන්වන්න යන්නේ නැහැ. අවශ්‍ය දේ තමයි මේ කිව්වේ. වගාව එතකොට මම ඔය කට්ටියට මුල ඉඳන් අවසාන වෙනකම්ම වගාවක් කොහොමද කරන්නේ කියලා දුන්නා. ඊට අමතරව වගාවක් නඩත්තු කරගෙන යාම ඔය කට්ටිය සතුයි. මොකද වගාවේ නඩත්තුව තමයි අංක 1. අපි මොන මුදල් යට කරලා මේ දේ කරත් වගාව හරියට නඩත්තු කරගෙන යන්න බැරි වුණොත් වගාව අසාර්ථක වෙනවා. ඉතින් ඔය කට්ටියට මේ පේන හොඳට කොළ පාටින් තියෙන මගේ වගාව